මචං උඹ දැක්කද පහුගිය දවස්වල නිවුස්? අහස පුරා රතු පාටින් මිසයිල් යනා. මුළු මැද පෙරදිගම ගිනි ගොඩක් වෙලා. Facebook, TikTok එක කැරියා. හැම තැනම තියෙන මේ ප්‍රවෘත්තිය. ගොඩක් දෙනෙක් බයෙන් අහන ප්‍රශ්නයක් තමයි මචං ඇත්තටම තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්නද යන්නේ කීවා. ඇත්තටම ඇයි මේ රටවල් දෙක මේ තරම් මරාගන්නේ? මේක නිකම්ම රණ්ඩුවක් නෙවෙයි මචං. මේක පිටුපස්ස තියෙනවා අවුරුදු ගානක දේශපාලන කුමන්ත්‍රණ, අති නවීන යුද තාක්ෂණය සහ මුළු ලෝකෙම ආර්ථිකය උඩු ඉටිකුරු කරන්න පුළුවන් රහස්. අද අපි මේ ෂැඩෝ වෝ එකේ, ඒ කියන්නේ සෙවනැලි යුද්ධයේ අස්සක් මුල්ලක් නෑර තොරතුරු හෙලි කරන්නයි යන්නේ. ලෑස්ති වෙන්න. වීඩියෝ එකේ අන්තිම වෙනකම් බැලුවොත් ඔයාට තේරෙයි මේ යුද්ධය ඔයාගේ සාක්කුවට කොහොමද බලපාන්නේ කියලා. මචං උංග දන්නවද 1979ට කලින් ඉනලා ඉරානය සහ ඊශ්‍රායලය කියන්නේ පට්ටම ෆිට් එකේ හිටපු රටවල් දෙකක් කියලා? ඔව්, පුදුමයි නේද? එතකොට ඉරානය පාලනය කළේ ෂා රජු. ඒ කාලේ මේ රටවල් දෙක අතර තෙල් සහ ආයුධ ගනුදෙනු පවා සිද්ධ වුණා. ඒත් 1969 ඉරාන ඉස්ලාමීය විප්ලවයත් එක්ක ඉරානයේ අලුත් පාලනය ඊශ්‍රායලය හඳුන්වන්න ගත්තේ පොඩි සාතන් විදිහට. එතැන් ඉදන් මේ රටවල් දෙක අතර තියෙන්නේ ෂැඩෝ වෝ එකක්. ඒ කියන්නේ මූණට මූණ ගහගන්නේ නැතුව තමන්ගේ හෙන්චෙයියෝ දම්මල ගහගන්න එක. උදාහරණයක් විදිහට ඉරානයේ ලෙබනනේ ඉන්න හිස්බුල්ලා, පලස්තීනයේ හමාස් සහ යේමනේ හූති කණ්ඩායම් වලට සල්ලි සහ ආයුධ දෙනවා ඊශ්‍රායලයට ගහන්න. ඊශ්‍රායලයේ පැත්තෙන් උන් මොසාඩ් එක පාවිච්චි කරලා ඉරානයේ ඇතුළෙම ඉන්න විද්‍යාඥයන්ව ඝාතනය කරනවා, සයිබර් ප්‍රහාර එල්ල කරනවා. හැබැයි දැන් මේ සෙවනැලි යුද්ධයේ එළියට අවිල්ල තියෙනවා. දැන් අපි බලමු මේ දෙගොල්ලන්ගේ යුද බලය කියන එක. මේක හරිම පුදුම සහගතයි මචං. ඊශ්‍රායලය කියන්නේ තාක්ෂණයේ රජෙක්. උන් ගාව තියෙනවා අයන් ඩෝම් කියන ලෝකේ සාර්ථකම මිසයිල ආරක්ෂා පද්ධතිය. ඒ විතරක් නෙවෙයි, ඊට වඩා උසින් එන මිසයිල විනාශ කරන්න ඩේවිඩ් ස්ලිං සහ ඇරෝ පද්ධති තියෙනවා. මේවා වැඩ කරන්නේ අති දියුණු රේඩාර් සහ AI තාක්ෂණයෙන්. හැබැයි ඉරානය ලේසි නැහැ. ඉරානය ගාව තියෙන්නේ ප්‍රමාණය පිළිබඳ උපක්‍රමයක්. උන් ගාව තියෙන්නේ ලෝකේ විශාලතම මිසයිල් එකතුවක්. උන් පාවිච්චි කරන්නේ සැටියුරේෂන් ඇටැක් කියන ක්‍රමය. ඒ කියන්නේ එකපාර ඩ්‍රෝන සහ මිසයිල් 300ක් 400ක් යවනවා. එතකොට අර මිල අධික ඊශ්‍රායල ආරක්ෂා පද්ධති වලට ඒ හැව එකක්ම අල්ලගන්න බැරිව ඕවර්ලෝඩ් වෙනවා. විශේෂයෙන්ම ඉරානයේ ෂහීඩ් 360 ඩ්‍රෝන යාන හරිම ලාභයි. හැබැයි මාරම විනාශයක් කරන්න පුළුවන්. මේක හරියට නිකන් ලේස තුලුකුවක් තියෙන කෙනෙකුට වට කරලා ගල් ගහනවා වගේ වැඩක් මචන්. දැන් එමු වීඩියෝ එකේ තීරණාත්මක කොටසට. න්‍යෂ්ටික බලය. ඊශ්‍රායලය නිලවාසීව නොකිව්වට ලෝකෙම දන්නවා උන් ගාව න්‍යෂ්ටික බෝම්බ තියෙනවා කියලා. හැබැයි ඉරානය තාම බෝම්බයක් හදලා නැහැ. හැබැයි උන් එකට මාරම කිට්ටුවේ ඉන්නේ කියලා තමයි ජාත්‍යන්තර පරීක්ෂකයෝ කියන්නේ. ඉරානයේ බෝම්බයක් හදුවොත් මැද පෙරදිගේ තියෙන බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අන්න ඒකයි ඊශ්‍රායලයේ මේ තරම් බය. උන් හිතන්නේ ඉරානයේ න්‍යෂ්ටික රටක් වුණොත් තමන්ගේ අවසානය ඒකයි කියලා. ඒ නිසා තමයි ඊශ්‍රායලය හදන්නේ ඉරානයට කෙලින්ම ගහලා ඒ න්‍යෂ්ටික බලාගාර ටික විනාශ කරලා දාන්න. මේ ගැටුම තමයි තුන්වෙනි ලෝක යුද්ධයකට යන්න තියෙන ලොකුම පාර. දැන් උඹ අහයි මචන් ඕවා මැද පෙරදිග ප්‍රශ්නනේ. ලංකාවේ ඉන්න අපිට මොකද කියලා? මචන් හොඳට මතක තියාගන්න හෝමුස් සමුද්‍ර සංධිය ගැන. ලෝකේ තෙල් ප්‍රවාහණයෙන් 20ක් යන්නේ මේ පටු මුහුරු තීරයෙන්. මේකේ පාලනය තියෙන්නේ ඉරානයේ අතේ තියෙන්නේ. යුද්ධය ලොකු වුණොත් ඉරානය මේ මුහුරු මාර්ගය වහනවා. එහෙම වුණොත් ලෝකයේ තෙල් මිල එක රැයකින් අහස උසට යනවා. එතකොට ලංකාව වගේ රටවලට මොකද වෙන්නේ? තෙල් මිල වැඩි වෙනවා, ඒ නිසා බඩු මිල වැඩි වෙනවා, කරන්ට් බිල වැඩි වෙනවා. කෙලින්ම කිව්වොත් උඹ මගේ සාක්කුවට හෙන ගහනවා මචං. ඒ විතරක් නෙවෙයි, මේ යුද්ධය ඇතුළේ ඉන්නේ ඉරානයයි ඊශ්‍රායලයයි විතරක් නෙවෙයි. ඊශ්‍රායලයේ පිටුපස්ස ඇමරිකාව ඉන්නවා. ඉරානයේ පිටුපස්ස රුසියාව සහ චීනය ඉන්නවා. මේක නිකන් හරියට චෙස් සෙල්ලමක් වගේ. එක වැරදි මූව් එකක් දැම්මොත් මුළු ලෝකෙම ගිනි ගන්න පුළුවන්. ඉතින් මචං ඇත්තටම තුන්වෙනි ලෝක යුද්ධයක් එයිද? දැනට ලෝක බලවතුන් උත්සාහ කරන්නේ මේක කොහොම හරි පාලනය කරන්න. හැබැයි මේ පවතින තත්ත්වයට එක්ක කිසිම දෙයක් 100% කියන්න බෑ. මචං උඹ මොකද හිතන්නේ? මේක ලෝක යුද්ධයේ ආරම්භයද? නැත්නම් නිකන් තවත් එක ගැටුමක් විතරක් වෙයිද? පල්ලෙහැන් ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාපන්. මේම කියපු විද්‍යාත්මක සහ දේශපාලන කරුණු ගැන ඔයාගේ අදහස මට වටිනවා. වීඩියෝ එක සෙට් නම් ලයික් එකක් දාපන්. යාළුවෙක්ට බලන්න ෂෙයා කරපන්. තව මේ වගේ ඔළුව කුඩු වෙන කතා දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මම ගියා. එළ මචං.